අයිබෝන් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ බහිරව පූජාවන් සම්බන්ධයෙන්. මොකද මම මේක ගැන වැඩිපුර කතා කරන්නේ පහුගිය කාලෙම බහිරව පූජාව කියන එක ලංකාවේ දැනට සිටින වරම් දරුවන් සහ විවිධ ශාස්ත්‍රයන් තුළ කටයුතු කරන අය බහුලව වරම් බහිරව පූජාවන් සිදු කරනවා අපි දැක්කා. ඉතින් මේ සිදු කරන බහිරව පූජාවන් හරියට සිදු කළේ නැත්තම්. එහෙම නැත්තම් බහිරව පූජාව හරියට භූමියක තියෙන බහිරව ගැටලුව මොකක්ද කියන එක බලලා කැප කරගත්තේ නැත්තම්. වෙන්නේ මොකක්ද කියන කාරණේ ගැන තමයි අද මම කතා කරන්නට හේතුව. ඇතැම් දරුවෝ ඉන්නවා ගෙදර බහිරව පූජාව දුන්නාට පස්සේ අපි කියනවා නැත්තටම නැති වෙලා ගෙදර ලුණු පොල් කට්ටත් හිඳිච්ච දරුවෝ මේ ලංකාවේ ඉන්නවා. ඉතින් අන්න ඒක නිසයි මම මේක ගැන කතා කරන්නේ. මොකද මට දෛනිකව දේවාලයට එන දරුවන් අතරින් වැඩිපුරම තියෙන ගැටලුව අරගෙන තමයි මම සාමාන්‍යයෙන් වීඩියෝ එකක් කරන්නේ. ඉතින් අද ඒක නිසා මේ දිනවල පවතින ලොකුම ගැටලුව මේ බහිරව පූජා සම්බන්ධයෙන් තියෙන ගැටලුව ගැනයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. හරි. අපි එහෙමනම් බලමු භූමියකට බහිරව පූජාවක් දෙන්න ඕනේයි. මේ බහිරව පූජාවක් දීමේ වැදගත්කම මොකක්ද කියන කාරණේ. අපි දන්නවා ලංකාව තුල ඈත අතීතයේ ඉඳන් දාපු නිදන් වස්තු කියලා කාරණයක් ලංකාව තුල තියෙනවා. ඉතින් මෙන්න මේ නිදන් වස්තුත් එක්ක බහිරව දේවතාවුන් වහන්සේලාගේ තියෙන බැඳීම. එහෙම නැත්නම් බහිරව දේවතාවුන් වහන්සේලාට මේවා ආරක්ෂා කරන්න කැප කරලා දීපු හේතුව නිසා බහිරව දේවතාවුන් වහන්සේලා අදටත් මේවා ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒත් එක්කම තමයි මේ නිදන්ගත කාරණාවලට බහිරව විතරක් නෙමෙයි අපි කියනවා තව යක්ෂාත්ම, ප්‍රේතාත්ම, භූතාත්ම ආදී වශයෙන් බොහෝ අමනුෂ්‍ය කොට්ටාස බැඳිලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපි ජීවත් වෙන භූමියේ දිසා 8ට අදාළව අෂ්ට දේවතාවුන් වහන්සේලා සහ අපි කියනවා ආතාල පාතල කියන අහස සහ පොළව කියන දෙකට අදාළවත් බහිරව කොට්ටාස රැඳෙනවා. ඉතින් මෙන්න මේ බහිරව කොට්ටාස වලින් භූමිය වලට යම් යම් ආකර්ෂණයන් එහෙම නැත්නම් භූමියට යම් යම් බැඳීම් තියෙන්න පුළුවන්. දැන් නිකමට හිතන්න ඔයාලා අලුතෙන් ගෙයක් හදනකොට ඒ භූමියට අදාළව බහිරව දේවතාවුන් වහන්සේ එහෙම නැත්නම් බහිරව කොට්ටාසයක බලපෑමක් තිබිය හැකි. බලපෑමක් කියලා කියන්නේ ඒක බහිරව දෝෂයක්ම කියන කාරණේ නෙමෙයි. මොකද බහිරව කියන්නේ දේවතා කොට්ටාසයක්නේ. එතකොට හැම වෙලාවකම බහිරව කියන අයගෙන් දෝෂම විතරක් නෙමෙයි ඇති වෙන්නේ. අපිට බහිරව දේවතාවුන් වහන්සේලා පහද ගැනීම තුලින් අපිට ලොකු වාසියක් එහෙම කියන්නේ එහෙම නැත්නම් ලොකු ආකර්ෂණයක් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. උදාහරණයකට අපි කියමුකෝ යම් භූමියක අපි කියන බහිරව දේවතාවුන් වහන්සේ කෙනෙක් ඒ භූමියට අරගෙන ඉන්නවා. අපි කියමුකෝ මොනවා හරි කාරණයක් අපි කියමුකෝ භූමියේ තැම්පත් කරලා තියෙන යම් වස්තුවකට හරි කියලා. ඉතින් මෙන්න මේ කාරණේ අපිට කොහෙන් හරි গুপ্ত ශාස්ත්‍රයක් හදාරන තැනකින් දැනගන්න හම්බුනොත් අපි කළ යුතු වෙන්නේ ඒ භූමියට ඉන්න බහිරව දේවතාවුන් වහන්සේට ලබා දිය යුතු නිසි පුද පූජා ටික දීලා ඒ බහිරව දේවතාවුන් වහන්සේලා Tamanට පහදවා ගැනීම. ඒ පහදවා ගැනීම ඇතුලේ වාරට ලැබෙන වාසියක් තමයි ඒ බහිරව දේවතාවුන් වහන්සේලා කැමති ඒ භූමියේ ජීවත් වෙන ඔයාලට රන් රිදී මුතු මැණික්. එහෙම නැත්නම් අපි මේ කියන අද කාලේ හැටියට බැලුවොත් අපි කියන ආර්ථික වටිනාකමින් ඒ කියන්නේ මුදල් කරන්න පුළුවන් දේවල් එයාලා කැමති ගෙනල්ලා ඔයාලා ගේ ඇතුලේ රැස් කරගන්න. ඒ කියන්නේ එකතු කරන්න. එයාලා කැමති එයාලා ජීවත් වෙන භූමියක ඉන්න ඔයාලට ධනය කියන දේ නිතරම රැස් කරලා දෙන්න. ඉතින් අන්න ඒ වගේ කාරණයකදී අපිට බහිරව දේවතාවුන් වහන්සේ කෙනෙක් පහදා ගැනීම ඔන්න ඔය කොටස අපිට කරගත්තා කි. හැබැයි යම් ආකාරයකට බහිරව දේවතාවුන් වහන්සේලා Taman එක්ක උරණ වීමක් වුණොත් අපි වචනෙන් කියන තරහ වීමක් වුණොත් ඔන්න ඔය කොටස අනිත් පැත්ත කාරණා. ඒ කියන්නේ ගේ ඇතුලේ තියෙන දේත් හැම වෙලේම වියදම් විතරයි. අපි කියන අර වචනෙන් කියන ගෙදර තියෙන දේත් අල්ලා විසික් කරනවා කියලා. එතකොට වෙන්නේ Tamanට සන්තකයේ තියෙන දේ නැතිවලා මම කියපු රන් රිදී මුතු මැණික් කියන සියලු වස්තුව තමන්ගේ පිරිහිලා යන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි ඔය අපි බහිරව දෝෂයන් විදිහට කියන්නේ. සහ අනිත් කාරණේ තමයි අපි කියන ඔය මේ දේවාල කරන දරුවෝ ඉන්නවානේ. වරම් වලින් වැඩ කටයුතු කරන දරුවෝ ඉන්නවානේ. එහෙම නැත්නම් මන්ත්‍ර ශාස්ත්‍රයේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ආදී গুপ্ত ශාස්ත්‍රයන් වලින් වැඩ කටයුතු කරන දරුවෝ ඉන්නවානේ. මෙන්න මේ දරුවෝ භූමිය වල වැඩ කටයුතු කරනකොට මේ භූමිය වලට යම් බහිරව බලපෑමක් ආකර්ෂණයක් තියෙනවා නම් අපි මේ බහිරව දේවතාවුන් වහන්සේලාගෙන් අවසර නොගෙන භූමියේ යහනක් පහනක් ආරම්භ කරාට පස්සේ වෙන්නේ බහිරව දේවතාවුන් වහන්සේලා තමන්ගේ බලය පවතින බලසීමාවට වෙන දේවතා කොට්ටාසයකට හෝ පිරිවරකට වඩින්න අවසර දෙන්නේ නැහැ. මොකද බහිරව කියන්නේ දේවතා කොට්ටාසයක්නේ. ඒකෝර අපි කොච්චර පහන් තිබ්බත්
වරම බලවීමක් වෙන්නෙත් නැහැ. භූමියට දේවතාවුන් වහන්සේලා ඇල්ම බැල්ම වැටෙන්නේ නැති නිසා අපි කියනවා යහන් බල වෙන්නේ නැහැ කියලා. අන්න එතන ගැටලුව ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් තව කාරණයක්. අන්න එතකොට තමයි ඔය දේවාලවල ඉන්න දරුවෝ කියන්නේ අපිට කැඹුරුන් නැහැ, වැඩෙන්නේ නැහැ. සාහතරය බලන්නවට ඒ මිනිස්සු වැඩේ කරගන්නේ නැහැ. මාසෙටම එක්කෙනයි සාහතර බලන්නේ. ඉතින් ඒ කාරණා වෙන්නේ වරම කොච්චර හදාන තිබ්බත් තමන්ගේ භූමියේ බහිරව ගැටලුවක් තියෙනවා නම් අන්නේ හරියට බහිරව පූජාවක් දීලා බහිරව දේවතාවුන් වහන්සේලා පහදාගෙන නැති ගැටලුව. ඉතින් එහාට යනකොට තව කාරණයක් තියෙනවා. ඒක තමයි ඔය වරම් තියෙන දරුවෝ සහ දේවාල අඳුන් බලන සහ ඔය වැඩ කටයුතු කරන දරුවෝ මේ නිදංගත කාරණා වලට මැදිහත් වෙන්න ගිහිල්ලා අර බහිරව කොට්ටාසවල උරණ වීම වගේ කාරණා නිසාත් බහිරව ගැටලුව එන්න පුළුවන්. ඉතින් අද මාතෘකාව හැටියට මම කතා කරන්නේ මේ බහිරව පූජාවක් ඔයාලගේ භූමියේ දීලා මේක හදිස්සියේ වැරදුනොත්. ඒ කියන්නේ මේ දෙන බහිරව පූජාව හරියටම භූමියට අදාළ කරගන්නේ කොහොමද? වර්තමානයේ අපි දකිනවා කොහින් හරි බලාගත්ත ක්‍රමයකට මේ අටකොනට දොළ බෙදලා බහිරව පූජාවන් දෙන කට්ටිය ඉන්නවා. නමුත් බහිරව පූජාවක් දෙන්න කලින් අපි භූමිය පරීක්ෂා කරන්න ඕනේ. භූමියේ තියෙන දෝෂ මොනවද බලන්න ඕනේ. භූමියේ තියෙන බහිරව දෝෂේ මොකද්ද කියන එක ගැන බහිරව පූජාව දෙන කෙනාට ඍජු අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද දෝෂයකට අදාළවනේ ගැටලුවකට අදාළවනේ අපි පුද පූජා ටික කැප කරගන්න වෙන්නේ. ඉතින් බහිරව දෝෂේ මොකද්ද? බහිරව ගැටලුව මොකද්ද? එහෙම නැත්නම් භූමියේ ඉන්න බහිරව කොට්ටාස කවුද? ඒ කියන එක දන්නේ නැතුව කවදාවත් බහිරව පූජාවක් කැප කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් අපි දකිනවා සමහර අය බහිරව පූජාව කියලා පුලුටු පූජා බෙදනවා. අපි කියන මස් ටික උයලා රාරක්කු ටික දාලා උන්න බහිරව දේවතාවුන් වහන්සේලාට පුලුටු පූජා බෙදනවා. මේකෙන් වෙන කාරණයක් තමයි භූමියේ ඉන්න බහිරව දේවතා කොට්ටාස නෙමෙයි අටකොනට ආйти වෙන යක්ෂ පිරිවර ඇවිල්ලා තමයි පුද ටික කැපගන්නේ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද කාරණේ? බහිරව දේවතාවුන් වහන්සේලා උරණ වීමෙන් වෙන්නේ අර මම කලින් කියපු ගෙදර මිනිස්සුන්ට කලින් තිබ්බ ආදායම් මාර්ග සේරම නැති වෙලා යාන වාහන සේරම විනාශ වෙලා අපි කියනවා අර බවභෝග එහෙම නැත්තම් බත බුලත මේ සියල්ල විනාශ වෙලා ගිහිල්ලා අවසානයේට ගෙදර තියෙන ලුණු පොල් කට්ට පවා හිඳිලා සීනි බෝතලෙත් හුරන් කන්න වෙන තත්ත්වයට දරුවෝ පත් වෙනවා. අද කාලේ විනයකට වඩා ප්‍රබලයි මේ බහිරව පූජාවක් වැරදුනොත්. ඒ කියන්නේ විනයකට වඩා මම මේ කියන කාරණේ හොඳට ඔයාලා අවබෝධ කරගන්න. විනයකට වඩා ප්‍රබලයි බහිරව පූජාවක් වැරදුනොත් ඊට පස්සේ අපිට එන අපි කියනවා ඒ එන ප්‍රතිවිපාකය කියන එක. මොකද බහිරවදි කොට්ටාසයක් උරණ වුණොත් කෙලින්ම බලපාන්නේ ඔයාලගේ ඉපීමට, ඔයාලගේ පර්ස් එකට, ඔයාලගේ ධනයට. ඉතින් ඒ ධනය කියන කාරණේදී ඔයාලා මිනිස්සු විදිහට හරි හම්බ කරගන්න සියලු දේට මේක බලපානවා. මොකද ඔයාලා ජීවත් වෙන භූමියේනේ ඔයාලා හැම දෙයක්ම ගේන්නේ. ඔයාලා මොන රටක හිටියත්, විදේශගත වෙලා හිටියත්, ලංකාවේ දුර පළාතක රාජ්‍ය සේවයක් කරත්, රැකියාවක් කරත්, මොන රාජකාරියක් කරත් ඔයාලා ජීවත් වෙන භූමියේනේ ඒ සියල්ලෙම ඉපීම අරන් එන. ඉතින් ඒ ගේන භූමියේ බහිරව ගැටලුවක් වුණොත් ඔයාලට කවදාවත් ඉන්න තැනකින් නැගිට ගන්න බෑ. දැන් අපි ඔය දකිනවා සමහර දරුවෝ ඉන්නවා ගෙවල් හදන්න පටන් අරගෙන කොහෙන් පටන්ගෙන කොහෙන් හදලා ඉවර කරන්නද කියලා තේරෙන්නේ නැති දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවා ගයක් හදන්න පටන් ගත්තට කවදාවත් හිතෙන්නේ නැහැනේ මේක හදාගෙන. දැන් අපි මේ ළඟකදී දරුවෙක්ගේ ගෙදර මේ බහිරව පූජාවක් දුන්නා. තට්ටු 4ක ගයක්. ඒ කියන්නේ පොළොව මට්ටමින් අපි කියනවා පහළ කොටස අපි කියනවා බෑවුමක හදලා තිබ්බ ගයක්. ඉතින් පාරත් එක්ක බලනකොට තට්ටු 4ක ආසන්නයක් තියෙනවා. ඒකේ කවදාවත් ඒ ගෙදර දරුවෝ උඩම තට්ටුවට මතක තියෙන කාලෙට ගිහින්නේ නැහැ. ඒ කාරණේ තියෙන මේ දරුවන්ට යන්න හිතෙන්නේ නැහැ. කකුල් අමාරුකම්, දණහිස් අමාරුකම්, ඇඟපත අමාරුකම්. ඉතින් ඒකට හේතුව ඒ භූමිය හරහා වැටිච්ච බහිරව ගමන් මාර්ගයක් අවහිර වීමෙන් භූමියට බහිරව දෝෂයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ දේවල් කියන්නේ ඔයාලා මේවා ඔලුවට ගන්න. මොකද සමහර අය වින තියනවා කියලා කපනවා, රෑලි වෙනකන් තොইল නටනවා, දවස් 2 3 තොইল නටනවා, සතියෙන් සතියට මාසෙන් මාසෙට තොইল නටනවා. හැබැයි විනේ තියෙන්නේ බහිරව දෝෂයක් ඇතුලේ විය හැකි. හරියට බහිරව දේවතාවුන් වහන්සේලා පහදා ගන්න භූමියේ තියෙන බහිරව දෝෂේ හරියට මොකද්ද කියන එක බලන්න. ඒ දෝෂයට අදාළව බහිරව පූජාව හරියට කැප කරගන්න. මොකද දෝෂයට අදාළ වෙන පූජාව කැප කරගත යුත්තේ. ඉතින් මේක කරගන්න බැයි නම් ඔයාලා දෙන බහිරව පූජාව වැරදුනොත් මතක තියාගන්න විනයක් කැපලා වැරදුනොත් අපිට නැවත විනේ අපි කියනවා යතාවත් හරි නැවත හරි කපා ගන්න පුළුවන්. හැබැයි බහිරව පූජාවක් වැරදුනොත් තමන්ගේ සියලු සන්තකේම නැති වෙලා තමයි අවසානයේට ඉතිරි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ බහිරව පූජාව කියන එක ශාස්ත්‍රයේ හරියට දන්න, හරියට අවබෝධයක් තියෙන, පිරිසිදුව වැඩ කටයුතු කරන කෙනෙක්ගෙන් හරියට බහිරව පූජාව කරගන්න. මොකද අද බහිරව පූජාව තියෙන ගොඩක් අය බහිරව පූජාව තියෙනකොටම රාටික බීලා, අරක්කු ටික බීලා, සිගරට් එක බීලා
අපි කියනවා බුලත් විට කාගෙන අපි කියනවා එහෙම තමයි බහිරව පූජාව දෙන්නේ. හැබැයි හොඳාකාරව මතක තියාගන්න. ඈත අතීතයේ අපේ මුතුන් මිත්තෝ කියලා තියෙනවා බහිරව පූජාවක් දෙනකොට සම්පූර්ණ සුදු ඇඳුමින් සුදු ඇදගත්ත සුදු සලුවක් කරට දාගත්ත කට්ටිය ඇවිල්ලා බහිරව පූජාව වටේ ඉදගෙන බහිරව පූජාව කැපකරනවා ඇස් දෙකෙන් දැකලා තියෙනවා කියලා. මේවා අපේ ගම්වල තියෙනවා. අතීතයේ කට්ටිය මේවා කියලා තියෙනවා. ඉතින් බහිරව දේවතාවුන් වහන්සේලා බොහොම පිරිසිදු ඇවිල්ලායි බහිරව පූජාවක් කැපකරන්නේ. ඒ නිසා මේ බහිරව පූජාව අපි වචනේ මේ ශාස්ත්‍රයේ කරන මගේ වචනේ සහ අපි දෙන බහිරව පූජාවක් ඇතුළේ අපි හැම වෙලෙම කියනවා දානයක් දෙනවා හා සමානව පිරිසිදු සිතින් බහිරව පූජාවක් දිය යුතුයි කියලා. ඒ තරම් පිරිසිදුව බහිරව පූජාව සැකසිය යුතුයි සහ බහිරව පූජාව බෙදලා බහිරව පූජාව කැප කළ යුතුයි. අනිත් එක බහිරව පූජාව කියන්නේ දේව පූජාවක් හා සමාන දෙයක්. අපි බහිරව පූජාව මේ පොළවේ දුන්නාට අපි කියනවා මේක හරියට නෙළුම් පතක් දාලා ඒ නෙළුම් පතට හරියට දෙන්න ඕන පුද පූජා ටික බෙදලා කරලා බොහොම පිරිසිදුව අප කැප කරගත යුතු දෙයක්. ඉතින් මේ දේ කර නොගත්තොත් ඔයාලා දෙන බහිරව පූජාවෙන් අන්තිමට ඔයාලම විනයක් කරගත්ත හා සමාන වෙනවා. මොකද මම මේ ලංකාවේ දකිනවා බහිරව පූජා අහුවට පස්සේ ඇත්තටම අපිට අතිශයින්ම කලකිරෙනවා. ඇයි මෙහෙම දේවල් කරන්නේ කියන එක. කිසිම පිරිසිදු කමක් නැතුව බහිරව පූජාවන් දෙනවා. එතකොට දෙන පූජාවලට අපි කියනවා පුලුටු පූජා බෙදලා රාරක්කු ටික තියලා ඒ දේවල් අපි කියන්නේ ඉන්න යක්කු පෙරේතයින්ට කැප කරලා දෙනවා. ඉතින් බහිරව දේවතාවුන් වහන්සේලා එතනින් එහාට උරණ උනාට පස්සේ ඔයාලට ජීවිතේ ඒ භූමියේ නැවත කොට දාගන්න බැරි වෙනවා. ඉතින් මම මේ දේවල් කියන්නේ මේ දේවල් අපි ඇස් දෙකෙන් දකින නිසා සහ අනිත් කාරණේ තමයි ඔය ගිහිල්ලා කරන්නම් වාලේ බහිරව පූජාවන් තියෙන දරුවන්ටයි මම මේ කියන්නේ. දේවාල කරන අයටයි මම මේ කියන්නේ. ඔයාලා කරන මේ වැරදි වැඩ නිසා අවසානයේට ඔයාලගේ වරමට මේක ඍජුව බලපානවා. වරම් දරුවන්ට තමන්ගේ කැඹුරුමට මේක බලපානවා. බහිරව දේවතාවුන් වහන්සේලා උරණ වුණොත් ඔයාලා භූමියකට ගිහිල්ලා කරන බහිරව පූජාවන් ඇතුලේ බහිරව දේවතාවුන් වහන්සේලා හිරවීමක්, සීමා කිරීමක්, බන්ධනය කිරීමක් වගේ කාරණයක් වුණොත් එහෙම නැත්තම් දෙන බහිරව පූජාව හරියට භූමියේ ඉන්න බහිරව කොට්ටාස වලට බල්ලා පුද ටික හරියට කැප කරගන්න බැරි වුණොත් ඒ බහිරව උරණ වීම බහිරව සාපයක් විදිහට දේවාල කරන ඔයාලගේ පිටිපස්සෙත් එනවා. ඔයාලගේ දේවාල වැහිලා යනවා. වරම් වල කැඹුරුම් නැති වෙලා යනවා. දේවාල කරන අයටත් කන්න බොන්න පවා නැති වෙලා යන තත්ත්වය. පහන තියාගන්න පොල් තෙල් ටික හඳුන් කූර ගන්න නැත්ැනටපත් වීමක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ බහිරව කියන දේවතා කොට්ටාසයක් නැවත මම කියනවා පඳුරට ලොල් වෙලා ආස වෙලා දේවාල කරන වරම් දරුවෝ මේ බහිරව පූජාවන් කියන පැත්ත නම් කරන්න එපා. හරියට නිසි දැනුම ඇතුව ගුරු ඇසුරක් ඇතුව කරන්න සහ මේ බහිරව පූජාවන් කරගන්න අයටත් අපි මේ කියන්නේ හරියට දැනුම ඇති කෙනෙක්ගෙන් බහිරව පූජාව කරගන්න. මොකද මම මේක කියන්නේ පත්තිනි අම්මට දෙන සත්පත්තිනි අම්මට මතු බුදු වෙන සත්පත්තිනි අම්මට දෙන කිරි දානයක් අපි මේ නොදන්න අයගෙන් දෙන්නේ නැහැ කවදාවත්. ඒ දානේ හරියට කරලා තියෙන වාඩි වෙන කිරි අම්මාවරු 7 දෙනා වුණත් අපි කියනවා හරියට පිරිසිදු කිරි අම්මලා අපි තෝරාගෙනයි කිරි දානයක් දෙන්නේ. පත්තිනි දානයක් දෙන්නේ. අන්න ඒ හා සමානව මේ බහිරව පූජාවක් දිය යුතුමයි. ඒක නැති වුණොත් එතනින් එහාට ඒ භූමිය නැවත යථාවත් කර ගැනීම ලේසි වෙන්නේ. අපි දන්න නිසාමයි මම මේක කියන්නේ. ඒක නිසා ඔයාලා බහිරව පූජාවක් දීලා මේ වෙනකොට වැරදිලා නම් දීපු බහිරව පූජාවෙන් පස්සේ ඔයාලගේ සන්තකේ සියලු දේ නැති වෙලා නම් දැනුම අවබෝධයේ තියෙන කෙනෙක්ගෙන් පරීක්ෂා කරගෙන හරියට නැවත බහිරව පූජාවක් දීලා වෙච්ච දෙයට සමාව අරගෙන භූමිය යථාවත් කරගන්න. එහෙම නැති වුණොත් ඒ භූමි ඔයාලට විකුණලාවත් යන්න වෙන්නේ නැහැ. අන්න ඒකත් මං කියන්නම්කෝ. සමහර අය අන්න ඒ වගේ වෙච්ච තැන දැනුමක් නැතුව තමන් මේ කරපු බහිරව පූජා සහ ඒ වගේ මේ අකටයුතු වීම නිසා එයාලට ඒ වගේ භූමිය වල ප්‍රශ්න නම් ඒවා විකුණන්න හදනවා. අන්තිමට වෙන කාරණේ තමයි ගන්න එන මිනිස්සෙක්වත් ඉඩම ගන්න කැමති වෙන්නේ. ඊට පස්සේ තමන් කියන ගණන් වලට විකුණ ගන්න බැරිලා තුට්ටු දෙකට ඉඩම විකුණගෙන අන්තිමට ගත්ත සල්ලි ටිකනොත් ප්‍රයෝජනයක් ගන්න නැති වෙන තැන් තියෙනවා. ඒ නිසා පුතේ බහිරව පූජාවක් දෙනකොට බොහොම වැදගත් තැනකින් හරියට බලාගෙන කරගෙන මේ වැඩ කටයුතු කරගන්න මම නැවත කියන්නේ බහිරව පූජාවක් දෙනකොට ඔයාලා අනිවාර්යෙන් අවබෝධය තියාගන්න මේ බහිරව පූජාව පිරිසිදුව කැප කරගන්න. හරියට බහිරව පූජාවක් තියලා දැනුම අවබෝධය තියෙන කෙනෙක්ගෙන් බහිරව පූජාව තියාගන්න. අන්න ඒක ඔයාලට ඔයාලගේ ජීවිත කාලෙටම දියුණුව සලසා ගන්න හොඳම මාර්ගයක් වෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා
ලොකු දෙයක් ඔලුවට දාගන්න ඇති. මොකද මේක කරගෙන වැරදිච්ච අය මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. අපිට දෛනිකව බොහෝ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් ඒක නිසායි මම මේක කිව්වේ මේ කාලෝචිත මාතෘකාවක් විදිහට. ඉතින් බහිරව පූජාවක් දීලා ඒක වැරදුනා නම්, ඒක වැරදිලා නම්, ඒක වැරදිලා කියලා ඔයාලට තේරෙනවා නම් කරන්න තියෙන භූමිය නැවත පරීක්ෂා කරගෙන මේ වැරදිච්ච දේවල් ටික හදාගෙන හරියට බහිරව පූජාවක් කැප කරලා දීලා භූමිය යථාවත් කරගෙන ඔයාලගේ දිනුව සලසා ගන්න. නැත්තම් අර මං කිව්වා වගේ සියලු දේම නැති වෙලා තමයි අවසානයේට ඉතුරු වෙන්නේ. ඉතින් පුතේ එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා මගේ ෆෝන් නම්බර් එක තියෙනවා වීඩියෝ එකේ. ඉතින් කතා කරන්න. මගේ වීඩියෝ තව බොහෝ ප්‍රමාණයක් තියෙනවා මම දාපු ඒවත් බලන්න කාල වේලාවක් තියෙනවා නම් ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඉදිරියටත් තව වීඩියෝ ගේනවා. එතකොට ඔයාලට දාන වීඩියෝ එක ඔයාලට බලන්න කරන්න පුළුවන් වෙන channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඔබ සියලු දෙනාට පුතේ තෙරුවන් සරණයි. සත්පත් නිවැණියන්ගේ පිහිටයි.